Welcome to my YouTube channel. අද මම ඔයාලට අරන් එන්නේ බීම් සැකස්ම ගැන වීඩියෝවක්. ඉතින් බලන්නකෝ ගොඩක් මාන වැවිලා තියෙන්නේ. මේවට ගිනි තියන්නත් බෑ මොකද සත්තු මැරෙනවා. ඒ නිසා ඉතින් උදුළු ගාලම තමයි මේවා අයින් කරගන්න ඕන. මම නයිමිරිස් පැල හදලා පැකට් මෙතන තමයි තියන්න හිතාගෙන ඉන්නේ. ඒක නිසා දැන් ඉඳලම අපි සුද්ධ කරන්න පටන් ගත්තා. යායට මාන වැවිලා තියෙන්නේ ගොඩාක්. මේ එක පැත්තක් උදුළු ගාලා තියෙන්නේ දැන් අපි. මිරිස් පැල තවාණෙම දැන් ලොකු වෙගෙන එන නිසා ඉක්මනට පැකට් වලට දාන්න ඕන. ඒ නිසා පැකට් වලට දැම්මට පස්සේ පැකට් ඈඩ් කරලා අඩි 2ක වගේ පරතරයකින් මම තියන්න හිතාගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් මිරිස් පැකට් තියෙන පරතරය නම් නිවැරදි පරතරය අඩි 3ක පරතරයක්. නමුත් මට ඉඩ නැති නිසා තමයි මම අඩි 2ක පරතරයකින් තියාගන්නේ. දැන් අපි රොඩු එක තැනකට එකතු කරලා ගිනි තියනවා. මේ තියෙන්නේ මගේ අලුත් මිරිස් ඇට තවාන. ඒකෙත් මම ඇට 50කට වැඩිය පැලවෙන්න දාලා තියෙන්නේ. දැන් චුට්ටක් පැල ඇවිල්ලා තියෙන එළියට. අද ගොඩක් හුළඟ වහින්න වගේ. ඉතින් ආයෙත් දවසක මම වීඩියෝ එකක් අරගෙන එන්නම්.